හැබැයි නිශ්චිතව අපි නම් කියනවා අද දවසේදී රායි කැලි බල්තසා නිශ්චිතවම කොළඹ නගරාධිපතිනිය බවට පත් වෙනවා. හරිද? නිශ්චිතවම මම හිතන්නේ 26 වෙනි හෝ 27 වෙනි නගරාධිපතිවරයා තමයි මේ පත් වෙන්නේ. ඒ නිසා නිශ්චිතයි කාරණය. මොකද මේ කාරණාව ගැන කතා කරනකොට මරික්කාලටත් ෂුවර් නැති තත්ත්වයක් තියෙනවා. මොකද මුජිබුර් රහ්මාන් තමයි මේ වැඩේ ඉන්නේ. මම දැක්කා කවුරු හරි පැහැදිලිව කියනවා මුජිබුර්ගේ හිතවතෙක් තමයි මේ දාලා තියෙන්නේ නගරාධිපති අපේක්ෂකයා කියලා. ඒ නිසා එතන මේ වගේ අභ්‍යන්තර ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඊළඟින් රසවත්ම පොඩි කතාවක් තියෙනවා මේක මැද්දේ. ඊයේ දවසේ සමගි ජන බලවේගයේ කොළඹ මහනගර සභාවේ සභිකයෝ ටික විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරියේ දියුරුම් දීලා තිබ්බා. හැබැයි ඒ අයව අපහු ගෙදර යවුවේ නෑ වගේ කතාවක් තමයි දැන් අපිට කණින් කොණින් දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ අයව ඊයේ රෑ පුරාම කොළඹ තිබිච්ච විශේෂ ස්ථානයක රඳවාගෙන ආරක්ෂා සහිතව රඳවාගෙන අද මේ ඡන්දෙට ගේන්න කටයුතු සමගි ජන බලවේගයෙන් සිද්ධ කරා කියන එක තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ. මොකද රනිල් වික්‍රමසිංහලට ওই කට්ටියට ෆ්‍රැන්සිස්කු කරන්නේ එහෙම ඉතාමත් හොඳට මතක ඇති. නේ? ෆ්‍රැන්සිස්කු කරන්නේ සිද්ධ වුණේ කොහොමද කියලා හොඳට මතක ඇති. ඒ නිසා ඒ අතීත අත්දැකීම් රනිල් වික්‍රමසිංහලට හොඳට තියෙනවා. ඉතින් ඒකේ පාඩමක් සමහරවිට රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාසට කියලා දුන්නා වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ සභිකයෝ ටික පරිස්සම් කරගන්න ඒ ආකාරයෙන් වෙන්න පුළුවන්. ඒ නිසා කොහොමුණත් අපි නිශ්චිත වෙනවා කියනවා මේ දවස් වෙනකොට රායි කොළඹ අල්ලලා ඉවරයි. ජාතික ජන බලවේගයේ කොළඹ අල්ලලා ඉවරයි. ජාතික ජන බලවේගය කොළඹ මහනගර සභාවේ බලය පිහිටවලා ඉවරයි කියන කාරණේ අපි පැහැදිලිව ප්‍රකාශයට පත් කරන්න කැමතියි.